1987 ඒ එනකොට ගස් කපලා බස් ගිනි තියලා ඉන්දීය වඳුරු හමුදාව පන්නමු කියලා 66000ක් තමන්ගේ මිනිස්සුත් මරලා ඒ වගේම 6600ක් ප්‍රතිවාදීනුත් මරලා මහා විලම්පනයක් එදා කළා හින්දු ලංකා කිවිසුමට. දැන් මේ මිනිස්සුන්ට පණ එනවද? අනුර දිසානායකට පුළුවන්ද? ඔය ටිල්ලින් සිල්ල මහත්තයාට පුළුවන්ද ලබන නොවැම්බර් 13 වෙනිදාට රෝහණ විජේවීර ඇතුළු විරුව සමරන්න? විමුක්ති පෙරමුණ මේ රටේ ජනතාව ඇඳුවා. ඒ විදියට ඇඳුවේ නැහැ වෙන කවුරුවත්. හැමදාම ජනතා විමුක්ති පෙරමුණ හිටියේ ඉන්දියානු විරුද්ධ පාර්ශවයන් හැටියට. ඒ ප්‍රධාන විවේචකයා තමයි අද සම්පූර්ණ ප්‍රතිපත්ති වෙනස් කරලා රෙදි නැතුව තමයි ඉන්නේ. කොච්චර අපි උත්සාහ කරාද කලින් කරන්න දෙයියන්ගේ නාමයට මේවා කරන්න දුන්නා නම් එදා අද අපි මෙහෙම වැටිලා නැහැනේ. ආණ්ඩුව අත්ත වශයෙන්ම කියන්න ඕනේ ඇවිල්ලා මෙච්චර කල් කරන්න හිටපු දේවල් වලට අකුල් හෙළුවට මේවා නැවැත්තුවට තමවෙන්ට කියලා කියන්න ඕනේ. මොකද මේ කරන දේ හරි. දාලා ගියාම උදම්මනාන ත්‍රිකුණාමලයට ගියා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ කිව්වා අපි මේ සටන ජයග්‍රහණය කළා. දැන් මෝඩි අගමැති ඇවිල්ලා ඌරගේ මාළු ඌරගේ පිටේම තියලා කපන විදියට කියනවා. එතුමා කියනවා ඩිජිටල් මුල්ගල සාම්පූර් වලට අනුර කුමාර ජනාධිපතිට කියනවා දීපංකොළු උඹත් ඔබ මේකට විරුද්ධ වුණානේ දැන් තියපම් ඩිජිටල් මුල්ගල කියලා. භෞතික මුල්ගල තියෙන එක නවත්තුවා. දැන් යෝධයා තියෙනවා ඩිජිටල් මුල්ගල. රෙදි ඉල්ලි කියලා තමයි අපිට කියන්නේ.